16 පාදයක් 8ට හරවන්න සහ 8 පාදයක 16ට හරවන්න. මේක ඇත්තටම මෙහෙම කරන්න බෑ. 16 පාද අපි මේ කරා වගේ එකවර අපි දෙකේ පාදයක් 10ට හැරෙව්වා, 10 පාදයක් දෙකට හැරෙව්වා, 8 පාදයක් දෙකට හැරෙව්වා, 16 පාදයක් දෙකට හැරෙව්වා. එහෙම අපි කරා. එකවර මේක එහෙම කරන්න බෑ. අපිට මේක කරන්න ස්ටෙප් දෙකක් අනුගමනය කරන්න වෙනවා. දෙකක්. අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරිද? මුලින්ම අපි යන් 8 පාදයක 16ට හරවන්න. මතක තියාගන්න 8 පාදයක ළම එකපාර 16ට හරවන්න බෑ. මේ වෙද්දී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා 8 පාදයක දෙකේ පාදයට හරවන්න. ඉගෙනගෙන තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ටික කලින් ඉගෙන ගත්තා. එතකොට ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ දෙකේ පාදයක 16 පාදයට හරවන්න. ඒක ඉගෙන ගත්තද නැද්ද? ඒකත් දැන් ඉගෙන ගත්තා. එහෙනම් 8 පාදයක 16ට හරවන්න කිව්වොත් එහෙම කරන්න තියෙන ක්‍රමය තමයි මුලින්ම 8 පාදයක දෙකට හරවලා ඉන්න ඕන. ඊළඟට දෙකේ පාදයක 16ට හරවන්න ඕන. ගාණක් දෙනවා 8 පාදේ. දැන් මේක දෙකට හරවන්නේ කොහොමද? 8 පාදයක් දෙකට. 8 එකක් දෙකට. එහෙනම් 8 දී ටෝක් කරන්නේ කැලි 3යි. එහෙනම් 3 දාගන්න. මොනවද 3? මෙන්න මෙතනින්. දාගත්තා 5 හදන්න මොනවද ඕන? 1.1. මතකයිනේ කැලි 3. 1යි 2යි 4යි. මොනවද ඕන? 5 හදන්න 4යි 1යි විතරයි ඕන. ඊළඟට 3 හදන්න 4 එපා අනිත් දෙන්නම ඕන. දැන් 35 8 පාදෙට පිළිතුර ඇවිල්ලා තියෙනවා මොකක් කියලාද? 0.1.1.1.2 දෙකේ පාදෙන් කියලා. දැන් ඔයාලට තියෙන්නේ මොකද්ද? දෙකේ පාදයක 16 පාදෙට හරවන කොටස මෙන්න මේ කොටස තමයි ඉතුරුලා තියෙන්නේ. එහෙනම් දෙකේ පාදයක 16ට හරවන්න ඕගොල්ලෝ දන්නවා. දෙකේ පාදයක 16ට හරවනකොට යාට කී දෙනෙක් සෙට් කරලා දෙන්න ඕනද? 4 දෙනා ගන්න සෙට් කරලා දෙන්න ඕන. දැන් 16ට යන්නේ. ලොකු වැඩකට යන්නේ. එහෙනම් 16ක් ගන්න සෙට් කරන්න මෙන්න මෙහෙම කරනවා අපි. කඩනවා. මෙයා තනි වෙන්න දෙනවද? මෙයාට නෑ. එයාට 4ක් සෙට් කරනවා. දැන් අර වගේම බලන්න කැලි 4කට ගල්ලා 1.1.1 කියන්නේ 8යි 4යි 12යි 13යි. මෙතනින් එන්නේ 1යි. 13 කියන්නේ D. එහෙනම් 1යි D 16 පාදෙට. බලන්න හරියද කියලා? ඕක තමයි 16 පාදයක sorry 8 පාදයක 16ට හරවන ක්‍රමය. හරිද? ඒක හරිද? හරි. එහෙනම් ළමයි ඒ ක්‍රමෙමයි මෙන්න මේ 16ක් අතර හරවන්න කරන්න ඕන. මෙන්න 16ක් අතර හරවන්න අපි යන්නේ 16 එකක් එකපාර අතර හරවන්න බෑ. 16ක දෙකට හරවලා දෙක තමයි 8ට හරවන්න වෙන්නේ. හරිද? බලන්න 16 පස් සංඛ්‍යාවක් මම ලියනවා A7 කියලා. 16 පස් සංඛ්‍යාව. A කියන්නේ කීයද ළමයි? 10යි. ඒක ඔයාලා දන්නවා. එහෙනම් මේක මම මුලින් මොකද කරන්න ඕනේ? 16 පාදයක් දෙකටනේ හරවන්න ඕනේ. එහෙනම් මම මේක මුලින් බයිනරි කරගෙන ඉන්න ඕන. එහෙනම් 10 කොහොමද බයිනරි කරන්නේ? මෙන්න 10 බයිනරි කරන්න මෙතන තියෙනවා අර කැලි ටික 16 පාදයක් බයිනරි කරන්න අපිට කැලි 4ක් ඕන. එහෙනම් කැලි 4 පාවිච්චි කරමු. A කියන්නේ 10. 10 හදන්න 8යි 2යි විතරයි. 8යි 2යි විතරයි. අනික කට්ටිය එපා. 7 හදන්න 8 එපා. අනිත් 3 දෙනාම ඕන. ඔහොමනේ. ඒතර පිළිතුර එනවා 1.1.1.1 කියලා. මේන්නේ ද්විමේ පාදයෙන්. ද්විමේ සංඛ්‍යාවක්. එහෙනම් අපිට දැන් ඕන මේක මොනව කරන්නද? කැලි කීයෙන් කී කඩන්නද? දැන් අපි මේක කරන්න යන්නේ දෙකේ පස් සංඛ්‍යාවක් 8ට හරවන්න. දෙකේ පස් සංඛ්‍යාවක් 8ට හරවන්න. 8 දී උණු වෙන්නේ කීයද කැලි? 3යි. එහෙනම් අපි මේක ආයෙ කඩන්නේ කැලි 3ෙන් 3ට. මෙයාට තනි වෙන දෙනවද නැහැ? කැලක් දා ගන්නවා.
එකේ 3ක් 7යි 1.0 කියලා කියන්නේ 4යි පිළිතුර එන්නේ 8 පාදේ හරිද බලන්න හරි හරි